මම වෘත්තියක් වශයෙන් පරිගණක අක්ෂර සංයෝජනය එහෙම නැත්නම් ටයිප් සෙටින් කරන වකවානුවේ මට පොතක් ටයිප් සෙටින් කරන්න ආවා විදේශ රටවල තියෙන ලංකා තානාපතිකාරවල සේවය කරපු මහත්මයෙක්ගේ රටවල් ගණනාවක අත්දැකීම් තියෙන ඒ පොත නම් කරලා තිබුණේ ඇවිද්ද ගිය දුර කියලා. ඊටාම රසවත් පොතක්, ඊටාම හරවත් පොතක්. අපි විදේශ චාරිකාවක් එක්ක ගියා වගේ දැනෙනවා. ඒ පොත කියනකොට ඒ පොතේ රචකයා තානාපති සේවයේ විතරක් නෙමේ රටේ ප්‍රථම පුරවැසියා. ඒ කියන්නේ ඉස්සරනා ග්‍රාණ්ඩුකාරයා දෙවනුව ජනාධිපතිවරයෙක් ගාව ලේකම් ධුරයක් හොබපු කෙනෙක්. ඊයේ පෙරේද ප්‍රශ්නයක් ආවා නලින්ද ජයතිස්ස මාධ්‍ය ඇමතිට ලේකම්ලා කී දෙනෙක් ඉන්නවද කියලා. එතකොට හිතනවා එහෙනම් මේ ජනාධිපතිට ලේකම්ලා කොච්චර ඉන්න ඕනද කියලා. අපි මෙතුමගෙන් දැනගමු රාජ්‍ය සේවයේ ජනාධිපතිවරයෙක් යටතේ තියෙන ලේකම් ධූර මොනවද කියලා. අපි රූපසිංහ මහත්මයන් ඊටම පිළිගන්නවා ආදරෙන් ප්‍රථම ප්‍රශ්නය වශයෙන් යොමු කරනවා ජනාධිපතිවරයෙක් ගාව ඉන්න නිලධාරි මණ්ඩලයට ලේකම්ලා කී දෙනෙක් අයිති වෙනවද ඒ ලේකම්ලා නම් කරන්නේ කොහොමද කියලා. ඔව් ලේකම්ලා කියන්නේ මම දැනුවත් නම් ජේ.ආර්. ජයවර්ධන පළවෙනි ලංකාවේ පළවෙනි ජනාධිපතිතුමා එයා නම් හිටියේ DMPP මැණික්දී වල කරලා ලේකම් ජනාධිපති ලේකම් තමයි යට කියන්නේ. එකම එකයි හිටියේ. ඔව්. එයා විතරයි. එයා තමයි ජනාධිපති ලේකම්. එයා පටන් ගත්තා ඉඳලා අවසානය තුනට හිටියේ එයා තමයි. මැණික්දී මහත්මයා. එතකොට මගේ හිතවත් යාළුවෙක් හිටියා මිල්ටන් වීරසේන කියලා. එයා මේ සෝෂල් සෙක්‍රටරි කියලා කියන්නේ. එයා තමයි වැඩ කරේ ජනාධිපතිතුමා ළඟ. එයා මගේ හොඳ හිතවතෙක් අවුරුදු ගානක් තිස්සේ මම අඳුරනවා. දවසක් මම එතකොට හිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ. එතකොට WT ජයසිංහ මහත්තයාගේ ලේකම් හැටියට හිටියේ මම. ඒ ඉන්නකොට මට ටෙලිෆෝන් කෝල් එකක් ආවා. ඇවිල්ලා මේ රූපේ මම මේ වීර කතා කරන්නේ. මෙන්න වේකන්සි එකක් ඇවිත් තියෙනවා. ජනාධිපතිතුමා ළඟ. ඒ ඉන්න එක්කෙනා රිටායර් වෙනවා. ඔයා කැමතිද එන්න කියලා. මම එක පාටකට උත්තර දුන්නේ නැහැ. මම ටිකක් අනිපෙදෙක් කරලා මම කිව්වා ජනාධිපතිතුමා ළඟ කියලා කිව්වම නෑ බය වෙන දෙයක් නෑ. අයිත් ඒවට ලොකු පහසුකම් හම්බ වෙනවා. 2/3 සැලරි එක හම්බ වෙනවා. වැටුපට අමතරව ගෙදර ටෙලිෆෝන් එකක් හම්බ වෙනවා. ඊටත් අමතරව ඔයාට රියදුරෙක් සහිත වාහනයක් දෙනවා ගෙදර ඉඳලා කාර්යාලයට එන්න. හරි? ඔයා පොඩ්ඩක් කල්පනා කරලා මට හැබැයි ඉක්මනට උත්තරයක් දෙන්න ඕන. මේක හදිසි වැඩක් කියලා. හොඳයි මම තව දවසකින් දෙකකින් කියන්නම් කියලා. පස්සේ මම ඇවිල්ලා කතා කරලා WT මහත්තයාත් එක්ක කිව්වා එයා ළඟින් වැඩ කරුවේ. මම කිව්වා සර් මෙහෙම මට මෙහෙම කඳවීමක් තියෙනවා. දැන් දෙකක් කායට. කොච්චර හොඳද? මට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඒක මා කියලා කියන්න කියලා. මගේ විරුද්ධත්වයක් නැහැ ඒකට කියලා. ඇයි අදිමත් කෙරුවේ ජයවර්ධන මොකක් හරි මට ඉතින් ඒක තදේ හිතුන්නේ නැහැ ඒක මට මේ. ඊට නිදහස් නේද මේ ඉන්න තැනක මට හිතුනේ ඒකයි වුනේ. දැන් ටිකක් ඒක වගේ කිව්ව රස්සාව මම දන්නවා ඒක. ඒකයි මට අදිමත් කෙරුවේ ඒකට. ඒ පාර පස්සෙන් මම මේ වීරසේන මහත්තයාට කතා කළා. මම කිව්වා හරි මම අපේ ලේකම්තුමනත් කතා කරුවා ජයසිංහ මහත්තයාට. එයාත් කියනවා හොඳයි යන්න කියලා. එමනම් මම කැමති වෙනවා කියලා. හරි මම අපේ ලේකම්තුමාට කියන්නම් මැණික්දිය මහත්මයාට කියන්නම් එහෙනම්. එයා කතා කරයි. කතා කරලා ජයසිංහ මහත්තයාට කියයි. ඔයාට එන්න කියන්න කියලා. ඒකට ඔයා එන්න කියලා. හරි. ඒ පාර එහෙම වුණා. ඕම ඉන්නකොට ඔන්න කෝල් එකක් ආවිල්ලා මට එන්න කියලා පණිඩයක් හම්බුණා. වෙලාවක් තිබුණා මට 10ට හරි 11ට හරි කීයට හරි ජනාධිපතිවරයාට එන්න කියලා. මම එතන ඉන්නවා මම වීරේ ඇවිල්ලා හම්බෙන්න මාව හම්බෙන්න ඉස්සලා කියලා. ඒ පාර මං ගියා. ගිහිල්ලා වීරසේන මහත්තයා හම්බෙච්චාම මේ පොඩ්ඩක් ඉන්න කියලා එයාගෙන් මැණික්දිය මහත්තයාට කතා කළා. එයාත් එක්ක අපි දෙන්න තුන් දෙනාම ගියා එයා ළඟට. කාලංකද ජනාධිපතිතුමා ළඟට. ජේ.ආර්. ජයවර්ධන ලංකාවේ ප්‍රථම විධායක ප්‍රථම විධායක ජනාධිපතිතුමා. ගියාම ගිහිල්ලා ඉතින් එයා මම ඉදිරිපත් කරා ඉන්ට්‍රොඩියුස් කරා මාව. ඒ පාර කියලා අහනවා what is your name
කියලා මම රූපසිංහ මයි බැලම සෝසරුවන් රූපසිංහනෝ කියලා එකපාරට එහෙම කිව්වා කියලා hina වුණා. hina වෙලා මේ now the problem is I am very particular about timing. මම වෙලාවට අර ගන්න මිනිහෙක්. ඒක මතක තියාගන්න. මේ වීරසේන කිය විස්තර. එතකොට උදේ 7 මාරනකොට බෝට් ප්ලේස් එකට එන්න ඕනේ ඉස්සෙල්ලම. ඒ ඇවිල්ලා අතන තියෙන මොනවා මගේ තියෙන ලේකේජරම තියෙන ඒවා බලලා ඊට පස්සේ කුඩන් මේ ජාපකාරට යන්න. ආගේ රූම් එකට එන්න. ඒකට මේ පහසුකම් සාසයි ඒක මට ප්‍රශ්නයක් නැහැ. මේ එච්චරයි දැන් මට කතා කරන්න තියෙන්නේ නම් අපි හම්බ වෙමු. කිව්වා මම. ඊටාම කෙටියෙන් කිව්වා. ඊටාම කෙටියෙන් ඔව් බොහොම කෙටියෙන් ෂෝට් ඇන්ඩ් ස්වීට් වලින් කතා කරලා මම ඉතින් හා කියලා ආවා. ඉතින් පස්සෙන් දා වෙනකොට ඒ කොයි අවුරුද්දද කියනවා? 1987 මැයි මාසේ. මැයි මාසේ තමයි පටන් ගත්තේ. මේ ඒ පාර දැන් පස්සේ වීරසේන මහත්මයා මට බයෙන් එපා දැන් මේලාවට කාර් එකේ ඩ්‍රයිවර් එක ඕනනම් වල කාර් එක හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් බෙලකෝ. මම ගෑරේජ් එක තියෙනවානේ. මට ඒක නවත්තන්න පුළුවන්. එතකොට මේ ඩ්‍රයිවර්ට එහෙට ඇවිල්ලා කාර් එක අරන් යන්න පුළුවන් කියලා උදේට කියලා. කියලා ඒ පාර ඔන්න ඉතින් මේ මිනිස්සයා ආවා. එදා පුරුදු විදියට ඇවිල්ලා කාර් එක අරගෙන වෙලාවල් තිබුණ නිසා 7යි කාලට වගේ මිනිහා ආවා. දැන් 4 විතර ආවා. මම කොහොම මේ යන්න තියෙන හවසෙන්ටයි බෝට් ප්ලේස් එකට යන්න ඕන. මේ පුරන්තා ඉක්මනින් යන් 7:00 මට එන්න ගියා තියෙන්නේ. අද පළවෙනි දවසේ පුරන්තා ඉක්මනින් යන් කියලා ආවා. ඒ කාලේ බෝට් ප්ලේස් එකට යන්න හරි අමාරුයි. බැරියර් දෙකක් කර පහු කර ගන්න ඕන. ආමි බැරියර්ස් දෙකක් චෙක් පොයින්ට්ස් දෙකක් තියෙනවා. මේ පළවෙනි එක පැනලා පස්සේ අනිත් එකේ ඉතින් ෆිසිකල් චෙක් එකක් කරනවා. යන එක්කෙනාව. අතපත ගාලා ආයුධ අරමු අරන් යනවාද කියලා බලලා ඊට පස්සේ තමයි යන්න දෙන්නේ. එහෙම ඇවිල්ලා ඉතින් ගිහිල්ලා අනකොට එයා ගෙදර ඉන්න හොඳ පියන් කෙනෙක්. එයාට ගියා තියෙනවා මේ රූපසිංහ කියන මහත් එක්ක ආපැටේ මට කියන්න කියලා. ඒ පාර මං ගිය ගාම එයා කිව්වා අන්න මේ හාමු කියලා කියන්නේ. හාමු මට කියන්නේ කිව්වා මේ මහත් ආපුවම මං කියහම හරි ගියා මේ පයින් එල්ල දෙන්න ගා. this is my room come කියලා. එයා කාම වෙලාගේ ඔෆිස් රූම් එක. අරන් ගිහලා දැන් බඩි කනදලක් කතා කරුවා. කතා කරලා ඉවරලා මේ මං 8ට මාට දැන් යනවා කන්තෝරුවට. ජනාධිපති කාර්යාලයට. තමාට කැමති නම් මාත් එක්කත් ගියාගේ එහෙම නැත්නම් වාහනේ තියෙනම් එතන ගිහින් ඉන්න පුළුවන්. දැන් තියෙන තැන තමයි කාර්යාලය තිබුණේ. දැන් තියෙන තැනමද කාර්යාලය තිබුණේ? පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලද දැන් තියෙන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නේ මේ වගේ දැන් අර මේ ජනාධිපති කාර්යාලය. පරණ ගොඩනැගිල්ල තියෙන පාර්ලිමේන්තු නේද? ඔව් ඒක තමයි තිබුණේ. එතන තිබුණේ. ඔව්. එතෙන්ද ගියාම ඉතින් අර ගියපු ගමන් පොලිසිය ඔක්කොම කරලා කියලා සම්පතල ඉතින් හිටියා. හොඳට ඉතින් දැන් වැඩ කරගෙන ගියා. ඉතින් මට තමයි රහස්‍යලේකම් කියලා තමයි මම අදින්නේ මට වෙනම කාමරයක් තිබුණා ළඟම. එයාගේ ඔෆිස් එක කොහොම තියෙනවා එතන පේන තැනක තමයි මං ඉන්නේ. එයාට පේනවා මං හිතන ඉන්නවා පේනවා ඕන අවශ්‍ය රහස්‍යලේකම් සතු වගකීම් කටයුතු මොනවද? ඒවා ඉතින් මට කියන එක ඉතින් හරියන්නේ නැහැ. නමුත් රහස්‍ය කට තමයි තිබුණේ. අනිත් අයට වන්න මේ ලඝු ලේඛකයෝ ටයිපිස්ට්ලා එහෙම හිටියා. ඒගොල්ලන්ට මෙයාට අප්‍රෝච් වෙන්න බෑ. ඡායාපදවලකට යන්න බෑ ඒගොල්ලෝ යන්න ඕන මැනික් දෙන මාතන ලේකම් නකට. එයා තමයි ඒ රාජකාරී පවරලා ඒ ලියුම් හදගත්තම ගිහින් දෙන්න මගේ තියෙන කෙනින්ම මට එයාත් එක්ක තමයි ගන්න තියෙන්නේ. එයා ළඟ හොඳ පියන් කෙනෙක් හිටියා. මම මතක නැහැ. එයාත් එක්ක තමයි හැබැයි යාට හරි ඉක්මනට වැඩක් දුන්නොත් කරන්න ඒක හරි ඉක්මනට ටයිප් කරලා මෙයා කරලා ගෙනින් දෙන්න ටක් ගා. පාගාඩ අර එයා එල්ල අහනවා වියන්න එල්ල අහනවා මම මහත්තයා හරිද කියලා අහනවා කියලා. එහෙම ඒ වගේම ඉතින් ප්‍රමාද කරුවේ නෑ මම අප්‍රමාදව මට පුළුවන් තරම් හොඳට ඒ වැඩ කරුවා. අපරාධ කියන්න බෑ. ඉතින් අර උදේට දැන් මම කියන්න ඕන දැන් උදේට ඔබතුමා දැනගන්න ඕන තියෙන උදේ මම දැනගන්න පුළුවන් එතුමාගේ දිනචරියාව කොහොමද කියලා. හරි. දැන් උදේට ඒ 7ට වාගේ තමයි යා බ්‍රෙක්ෆාස්ට් එකට එන්නේ උදේ කෑමට. ඒකට යාගේ නෝන අනිවාර්යයෙන්ම එනවා. ආර්යව. එතකොට ඒ වෙලාවට හිටියොත් එහෙම පුතා, රයි පුතා.
රවි ජයවර්ධන. රවි ජයවර්ධනත් එනවා. හොඳ විශේෂ සම්මුතියක් කියනවා මිස්ටර් බෝධිනාගොඩ කියලා. බෝධිනාගොඩ මහත්තයා ඒ කාලේ ලේක් හවුස් එකේ සභාපති. එයාත් එනවා. ඒ ඇවිල්ලා ඉතින් ඕක ලොකු මේක කම ගම ලොකු සාකච්ඡා ආරම්භ කරනවා රටතොර ගැන. අරවා මේ ඔක්කොම සාකච්ඡා කරලා ඊට පස්සේ තමයි මං ඉන්න කාමරේට යන්නේ. ඒවට ඉවර කළා බිලොක්කොම. ඇවිල්ලා ඊට පස්සේ එතකොට තව එනවා ඒ රහස් ලේඛන මේ රහස් නෙන්නේ මේ මට කියන්නේ NIB එකේ කවුරු මහත්මයෙක් වෙන උසස් නිලධාරියෙක් මට නම් මතක නැහැ. එයා තමයි පළවෙනිම මෙයා ළඟට එන්නේ ඊට පස්සේ. මට ඉස්සෙල්ලා දැන් මං ගියාට පස්සේ රහස් පොලිසිය අධ්‍යක්ෂක දෙන්නේ. ඔව් අධ්‍යක්ෂක කෙනෙක්. එයා තමයි ඒක ලොක්කා එකේ. NIB එකේ ලොක්කා මට නම් මතක නැහැ යාගේ. අනිවාර්යයෙන්ම එයා එනවා. එයා ඇවිල්ලා දැන් රටේතොට ගැන ඔක්කොම බ්‍රීෆින්ග් එක කරනවා. එතකොට ඒ ලියා ගන්න නෝට්ස් වලින් වැදගත් කියලා හිතන ටික තමයි මට දෙන්නේ. මේ රූපසිංහ රයිඩ් සවුන්ඩ් කියන මට දෙනවා ඒක. හරි. සමහරට ඒක ටයිප් කරලා දෙන්නත් වෙනවා. සමහරට නිකන් රෙකෝඩ් එකක් වම තියාගන්නත් වෙනවා. ඒවා මට රහස්‍ය දේවල් ඒවා මට කියන්න බෑ. ඒක හරියන්නේ නැහැ. මගේ වෘත්තීය පාවාදීමක් වෙනවා. ඒක නිසා මට ඒවා හරියට කියන්න බෑ අවශ්‍යයි කිය. නමුත් තුනක් වැදගත් දේවල් රටේ. මුගක් දේවල් දන්නවා මට පොතක් වෙනම ලිය හැකි. එහෙම නමුත් ඒක මගේ වෘත්තීය පාවාදීමක්. ඒක මම ලෑස්ති නැහැ කරන්න. අපි ඒකේ කියන්න පුළුවන් මට්ටමේ ටික කියමු. එතුමාට හානියක් නොවගෙන අගරුවක් නොවන ටික. ඒක මම දන්න හිතන්නේ ඒක හරියට කියන එක ඒක නොඑක් දේවල් තියෙනවා. ඒක විපක්ෂ ගැන පක්ෂ ඇතුළත ප්‍රශ්න බලන අභ්‍යන්තර දේවල් ඒ හැම දෙයක්ම එයාට එනවා ඒ වාර්තා. ඒ හැම දෙයක්ම දැනගන්නවා උදේ ඒ පැය භාගයක් නෑ වෙනාලි 10 15 එයා ඉන්නේ මේ මිනිස්සයා. ඒ ටිකදී රාහන් දෙයක් දැනගන්න ඔයා. රටතොට විස්තර විපක්ෂයේ මොකද කරන්නේ මොනවා සංවිධානය කරන්නේ ඒගොල්ලෝ මොනවා ආණ්ඩු විරුද්ධ වෙන්නේ පෙරපාලි මොනවද තියෙන්නේ ඒ අරවා මේ ඔක්කොම අරයා කියන දෙනවා. එතකොට මම අහලා තියෙනවා එතුමා අපොයින්ට්මන්ට් එකක් කාට හරි දුන්නොත් වෙලාව නම් වෙලාව කියලා. හරි. ඒක බොහොම වැදගත් ඒක. එයා උදේ 8 මාට කාට එන්න කිව්වොත් 8:25 වෙනකොට එතන ඉන්න ඕන. ඒක නෝ එයා චෙක් කරන එක. 8:35ට ආවොත් එයාට කියනවා වෙනම අපොයින්ට්මන්ට් එකක් අරන් එන්න ආසෙන්නකට ඒක නතර අපොයින්ට්මන්ට් කම්. I have no time for him කියලා. කවුරු වුණත් කවන්න එයා පවරන ඒක තමයි. ඒ පුජ්‍යල කවුරු වුණත් කමන්න. තානපති කෙනෙක් හරි කමන්න. කවුරුවත් එකයි. ඒක දන්නේ නැහැ හැමෝම ඒක දැනගෙන ඒ කිව්ව වෙලාවට මිනිත් 5 10ක් හරි කණින් තමයි එන්නේ. ඒක දන්නවා හැමෝම. ඒක දන්නේ නැහැ දන්නවා. නොදන්න කෙනෙක් දන්නේ නැහැ. නම එහෙම ඒක තමයි තත්ත්වේ. එතකොට ඉතින් ඔතමාට එනවා මේ මැඩම් හම්බෙන්නේ නැයත් ඉන්න ඔය ආධාර ඉල්ලන් එක දේවල්. ඒ ආපුවම ඉතින් සමාජශීලීනේ ඒක තනිකම මැඩම් ළඟට තමයි ආරක්ෂා කෙනෙක් අරන් ඉන්නේ. එයා එක්ක තමයි කතා කරලා එයා තියෙන එක ඒක සම්බන්ධ නැහැ. ජනපතිතුමාට සම්බන්ධ වෙන්නේ නැහැ ඒවට. එතුමිය තමයි ජනාධිපති ආර්යාවන්ගෙන් වැඩිම ප්‍රසාදයක් දිනපු තැනැත්තිය. කවදා කාගෙන්වත් වචනයක් ඇහුවේ නැති ඉතාම ගෞරවණීය ඒක නම් හරි අන්තිම නිහතමානී කාන්තාවක් කියන මට කියන්න පුළුවන්. ඔබතුමා ළඟ ඉඳන් දන්නවා ඇති. මේ තනතුරෙන් මහත්මයාගේ තනතුරෙන් උතුම්මා ගත්තේ නැති බොහොම අහිංසක ඒක නිහතමානී කාන්තාවක් කියන මට කියන්න පුළුවන් කොහොමද? ඒක හැම ආර්යාවකටම භාර්යාවකටම ආදර්ශයක් ගන්න ඒක හරි. ඊට පස්සේ ආගෙන මම කියන්න ඕනේ නැහැ. ඒක අවශ්‍ය නැහැ කියන හිතක්. නමුත් මම කියන්නේ ආර්යාව නියමාර්යාව. හැබැයි එයා හරියට කන්ට්‍රෝල් කරුවා මෙයාගේ කැම්බියම. ඒක මම දන්නා පුද්ගලිකව. එයා හරි මාසයක් පැනනවට. ඒක කන්ට්‍රෝල් කරුවා. එහෙම එයාට අවශ්‍ය දේවල්ට එහෙම දෙන්න. දැන් වක් කරාට අපිත් එක්ක කෑම ගන්න ගියාම රජගෙදර එහෙම වක් කරාට යනවනේ විශේෂ අවස්ථාවලට. ඒ ගිහිල්ලා බකා ඩෙසර්ට් එකක් ගෙන් දුන්නාම ඒක කාලේ වරලා එයා කියනවා that's very nice. හරි හොඳයිනේ මේක. නෑ ඒ ඇති ආයි ගෙන්න බා. ආරක තමයි ඒ නවත්තන්නේ. ඒ වගේ පාලනයක් කරුවා. අනිත් එක තමයි තව විශේෂ දෙයක් ඒ වෙලාව ගැන කියනකොට මට මතක් වෙන්නේ දැන් අපි වැඩ කර ඉන්න ඕනේ දැන් ඔෆිස් එකේ. ඒ ඉන්නකොට මම කලාවට මේ මොන් දැන් එනවා 12 මාර්ට මම දැන් 12 මාර්ට හරි එකට තමයි කාම කරන වෙලාව තියෙන්නේ. ඒ වෙලාවට හරි එනවා සරුන් දොර කියන්නේ දැන් තල්ලු කරන් හැරෙන දොරක් තියෙනවා කාමරේ. ඒ සරුන් දොර තල්ලු කරලා ඩිකි lunch is ready. ඩිකි ලන්ච් වෙච්චයි කියන්නේ. රයිට් I'll come කියලා. ඔය නේ ආමන්ත්‍රණ කරගෙන ඩිකි කියලා. ඩිකි ලන්ච් is ready. හරි.
ඉතින් ඔන්න ඉතින් එයා යනවා. ඉතින් බිනදන් වැඩට පටන් ගත්තට පස්සේ ඒක මතක නැහැ එයාට. හරි. කතා කරනවා. තව විනාඩි 10ක විතර එනවා. දොර තල්ලු කරලා ඩිකි I am going to have my lunch. කිව්වා ගියා. Oh sorry කිව්වා නැගිට්ටා. ඔක්කොම sorry. we'll see you tomorrow කිව්වා. නැගිට්ටා. ගියා. ඒ තරම් ගරුත්වයක් තිබුණා එයාට. අර දෙවෙනි පාරේ කතා කරලා I am going to have my lunch. ඒතර මොකද කියන්නේ? දෙන්න අතර හොඳ සුවදයක් අන්ඩර්ස්ටෑන්ඩ් එකකින් තමයි හිටියේ. ඒක හොඳ නෝට් කරපු දෙයක් තමයි ඒක. එතකොට ජයාජාදන මහත්මයාව හඳුන්වන්නේ යැන්කි ඩිකී කිව්වා. ඉස්සර යැන්කි ඩිකී කියලා ජයාට නමක් තිබුණා. කියන්නේ බටහිර අධිරාජ්‍යවාදීන් ලංකාවේ නියෝජිතය. පක්ෂයි කියලා ඒ පැත්ත කියලා නේද? ඒ වුණාට හුඟක් දෙනෙක් දන්නේ මෙයා සමාජවාදී රාජ්‍යයක නායකයෙක් වෙන කියුබාවේ කෙස්රොත් එක්ක හරි හොඳ ප්‍රශ්නයක්. කිසිම කිට්ටු සම්බන්ධයක් තිබුණා. හරි. ඒ ගැන විස්තරයක් කියනවනේ. ඒක හිතන්න බෑ. ඒක නම් ෆිදෙල් කාස්ට්‍රෝ කියන්නේ මේ අන්තිම අන්ත දෙකක් නේ. මෙයාගේ පැත්තයි ඒ පැත්තයි බලපුවම. නමුත් මොකක් හරි කොහොමද කියන්නේ මම දැන් ලොකු සම්බන්ධයක් තිබුණා. ඒ සම්බන්ධය එක ඓතිහාසික ලක්ෂණයක් තමයි මාසෙ සැරයක් මාස දෙක සැරයක් හොඳ සුරුටු පෙට්ටියක් පැකට් එකක් එවනවා එයාගේ. අපි කියන්නේ ඒක මේ කාස්ට්‍රෝසිකා කියලා. ඒක ආවම ඉතින් එයා ඕක දෙතුන් පාරට බෙබි නවත්තනත බොන්නේ ඒක පාර බොන්නේ නැහැ ඒකත්. ඒක තියලා මම හුඟා දෙනකොට ඒක එයා බෙදලා දෙනවා ඒ පැත්තේ. ඒක රිටර්න් එකට එයා දෙනවා. අපේ ලංකාව හොඳ ටේප් පැකට් ටිකක් පැක් කරලා ඒකත් දෙනවා අර තානාපතිතුමාට. ඒක ගෙනියන්න යනවා බයිරල් කස්ටෝ ළඟට මම හිතන්නේ එහෙම යනවා. ඒකට නේ දෙන්නේ. ප්‍රතිපකාරයක් වශයෙන්. ඔව්. ඉතින් ඒ වගේ දෙයක් තිබුණා. ඔව්. ඊට පස්සේ කාලේ සම්බන්ධ ගැන කියනනම් අපේ මේ වයිස්රෝයි ඔෆ් ඉන්ඩියා කියලා හිටියනේ මෙහි අපේ මේ ඩික්සිට් කියලා අපේ මේ ඉන්දියාව තානාපති කාලේ මේ ඉන්දියාවේ තානාපති ලංකාවේ. ඔව්. එයාට පුදුම තත්ත්වයක් තිබුණා මෙයාව හම්බෙන්න කෙනෙක්ම. සාමාන්‍යයෙන් විදේශ තානාපති කෙනෙකුට කෙනින්ම මේ රටේ නායකයා හම්බෙන්න බෑ. ඒක තමයි ප්‍රොටෝකෝල් එකක් කියලා එකක් තියෙනවා. ඒ ප්‍රොටෝකෝල් එක අනුව එයා යනවා ෆොරින් මිනිස්ටර් එකේ ප්‍රොටෝකෝල් එකට ගිහින් කියලා. ඒක මාර්ගෙන් තමයි අපොයින්ට්මන්ට් එකක් අරන් එන්න ඕන. නමුත් ඒ කිසිම දෙයක් නැහැ. මෙයා සෙක්‍යුරිටිට කතා කරලා ටෙලිෆෝන් කරලා කෙලින්ම එනවා පෝට් ප්ලේස් එකට. ඇවිල්ලා කතා බහ කරලා යනවා. ඒක දිවිච්ච එකම මන් දන්න පොල්ගලයා ඩික්සිට් විතරයි. ඩික්සිට් කියන ඉන්දියන් තානාපතිවරයා විතරයි. ඒ තත්ත්වය තිබුණේ එයාට විතරයි. ඒකම පුද්ගලික දන දෙයක් ඒ අවුරුදු ගානට මම දැකලා නැහැ වෙන කෙනෙක් එනවා එහෙම. එතකොට ජේ.ආර් තිබුණා සාමය ගැන විතරම කතා කරුවා. ඔක්කොම හොඳින් ඉන්න ඕනේ කියලා. ඒක අවංකව ජනිත වෙච්ච හිතේ සාමයක්ද නැත්නම් දේශපාලනික උපක්‍රමයක්ද? ඒක වඩා හොඳයි. ජීවන වශයෙන් තමයි ඒකට ගැලපෙන්නේ මම හිතන්නේ. දේශපාලන උපක්‍රමයක් කියලා කියන්න පුළුවන් නේද? සාමාන්‍යයෙන්ම කියන්න බෑ. නමුත් ඒකත් එක අංශයක් කියලා කියන්න හිතන්නේ තියෙනවා. ක්‍රියාකාරීකම් බලනකොට ක්‍රියාකාරීත්වය ගැන බලනවා. මම කියන්න කැමති නැහැ. ක්‍රියාකාරීත්වයේ කොහොමද මේ විරුද්ධ පක්ෂිකයන්ට ගැන කතා කරුවේ කියන එක. ඒක දැන් මොකක්ද රටේ ඉන්න ඒ කාලේ ඉඳපු මොකක්ද දන්නවනේ මේ කතන්දර ඔක්කොම. මොකක්ද යා කරුවේ කියලා. ඊට පස්සේ ඉඳන් බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉඳගෙන එතකොට මැතිවරණයට පෙර ඉඳන් කතා බහ වුණා මේ ජනාධිපති හෝ ප්‍රභූවරුන්ට තියෙන බෑකප් ගැන. මේ මෙච්චර වාහන යන්නේ මෙච්චර යන්න ඕනේද? මේ එතෙන්දී මේ ජයවර්ධන ජනාධිපතිතුමා අනුගමනය කරපු මේ ආරක්ෂක වැඩපිළිවෙල ඔව් ඒක තමයි වැදගත් දෙයක් ඒක. ඒකේ තියෙන්නේ එතන මේ වෝට් ප්ලේස් එකේ මේ ගෙදර උපසිත තමයි තටු දෙක බිල්ඩින් එක ඒ ආරක්ෂක කට්ටිය ඔක්කොම STF එකයි පොලිස් නේදාට ටික ඔක්කොම ඉන්නේ එතන. ASP කෙනෙක් ඉඳලා ඔක්කොම ඉන්නවා. ඒ යාන ವಾಹනත් ඔක්කොම පාලනය කරන්නේ එතන මෝටර් සයිකල් එකේ ඉඳලා. ඉතින් උදේට සිරිතක් තියෙනවා. ජනපදන රාජ්‍යන දවස් වලට ඒ මෝටර් සයිකල් එකේ නිලධාරිය යනවා. ගිහිල්ලා රූට් දෙකක් මාක් කරන් එනවා. ඇවිල්ලා මාක් කරන රූට් දෙකක්. කියන්නේ මේ ධනාධිපතිතුමා කාර්යාලයට යන රූට් එක. හැමදාම එක රූට් එකේ යන්නේ එක වෙලාවට යන්නේ නැහැ. වෙනස් වෙනවා. රූට් එකත් වෙනස් වෙනවා. වෙලාවත් වෙනස් වෙනවා. එයා ඇවිල්ලා උදේ ගිහින් ඇවිල්ලා ඒ රූට් දෙක ක්ලියර් කරලා මේක මේ දෙකයි කියලා එක දෙක කියලා දෙනවා අර SP මහත්තයාට. එයා තමයි කාර්යය යන්නේ මේ ලොක්කගේ
කාර් එකේ ජනාධිපතිතුමා කාර් එකේ ඉස්සර සීට් එක යන්නේ යා. ඔව්. එතකොට එයාට දීපුවාම මම කරන්නේ මාත් ඒක වාහනේ යනවා මේ මට අන ගැහුවොත් යන්න කියලා. රූපසිංහ ගෙට්ටුම එක කිව්වොත් මම යනවා. ඒ අනකොට ඒකෙන් තමයි මම දන්නේ ඒ ක්‍රමේ. ජනාධිපතිතුමාත් කාර්යයෙන් නැංගාට පස්සේ තමයි අර SP මහත්තයා බයික් එකෙන් ඉස්සර කාර්ය නියෝග දෙන්නේ. take route 1. කොහොම හරි දන්නවා route 1 කියන්නේ මොකක්ද කියලා. රියදුරවත් දන්නේ නැතක. රියදුරාවක් දන්නේ ඒ වෙලාවේ. ඒක තමයි ඒක ආරක්ෂා ක්‍රමයක් මං හිතන්නේ හොඳම ආරක්ෂා කවුරුත් දන්නේ නැහැ ඒක. පොලිසියවත් දන්නේ නැහැ. දැනගන්න නැත්නම් නැගලා පිටත් වෙනවා තමයි route 1 නැත්නම් route 2 කියලා දන්නේ. අර මොටරසයිකල් එකෙන් ඉස්සරහම යන මොටරසයිකල් එකෙන් සිග්නල් එකක් දාගෙන යනවා පාරේ ඉන්න පොලිස් කාරෙන්ට. ඔව් ඔව්. පීට් එකේ ටක් ගාලා ඒ වෙලාවට අර වාහන එහෙම බ්ලොක් කරලා කෙනෙක් මේක යන්න සරසනවා. නමුත් මොනවා හරි හේතුවක් වෙලා කාර් දෙකක් පිටිපස්සේ යනවා බෑකප්. STF එකෙන් ඉස්සර එකක් යනවා. අර පයිලට් කාර් එකට අමතරව. මේක කාර් එක නැවතුනොත් ඒ කාර් දෙකම ඇවිල්ලා බ්ලොක් කරලා නවත්තගෙන අර කොර බහිනවා දෙපැත්තෙන්. දෙටස් එක පාට බහින. ආවිදාරගෙන. බහලා ඉන්නවා අර මේ බ්ලොක් එක ඉවර දැන් පටස් කියලා මේක හරි පුදුම විදියට ඒක පොරොම වෙලා තියෙනවා. යන ගමන් එළියට ටක් ගාලා එළියට නගගෙන යනවා. නවත්තන් ඉන්නේ නැහැ කාර්. ඒක හොඳ පොහුණක් තියෙන එක ඕන. ඒක ඉතින් පුද්ගලක දැකපු දෙයක් ඇත්ත ඒක යනකොට වෙලාවට. ඒක තමයි ඒ. එතකොට දැන් විතර මේ බෑකප් පොලිමක්ම යන්නේ නැහැ ඉස්සර. නෑ පොලිමක් නෑ. අර කාර් තුන තමයි. කාර් තුන කියන්නේ පයිලට් කාර් එකයි. ඔව්. අපේ කාර් එකයි. ඔව්. පිටිපස්සෙන් යන බෑකප් කාර් දෙකක්. ඒතකොට කාර් තුනයි. අර මොටරසයිකල් එක ඉස්සර යනවා. එහෙම වැලක් යන සිරිතක් තිබුණේ නැහැ. ඒතකොට ජනාධිපතිවරයෙක් හරි ප්‍රභූ පුජ්‍යලෙක් යනකොට ඇම්බියුලන්ස් එකක් යන සිරිතක් තියෙනවා. මේකේ කියන එහෙම යනවා මේ හුඟක් ඈත ගමනක් යනවා. නැත්තම් නෑ. ඔය ගමට යන්නේ නෑ. ඒවට යන්නේ අර வாහන තුන තමයි යන්නේ. මෙතෙන් දැන් යන්නේ වෝට් ප්ලේසේ ඉඳන් ජනාධිපති ලේකම් කාර්යාලයට යනවා. ඒ வாහන තුන තමයි යන්නේ. පස්සෙන් දෙකයි අරකයි. එක ඡන්ද අපේක්ෂකයෙක් කියලා තිබුණේ ඒ යන්නේ ඇම්බියුලන්ස් එකක් යන්නේ වයෝවෘද්ධ හින්දා කියලා. නෑ එහෙම යනවා යන්නේ මේ අර දුරගමනකට විතරයි. මේ ගමට ඒ කියන්නේ අනතුරක් වුණොත් ඒ වෙලට හදිසි ප්‍රතිකාරයකට යන්නේ නේද? ඒකට නේ ඔය දෙක මේ ෂෝට් මේ පොඩි කෙටි දරමුකට ඔව් ඔව් පිනා පාරව ඉස්සර ගමනක් නේ යන්න දෙන්නේ. ඒකට ඇම්බියුලන්ස් එකක් යන එක තේරුම් නැහැ. එහෙම යන්නේ. නමුත් අර ඉස්සරහින් යන මේ මොටරසයිකල් එකෙන් සිග්නල් එකක් දෙනවා. පාරේ මොකක්යි ඔබ්ස්ට්‍රක්ෂන් එක. ඔබ්ස්ට්‍රක්ෂන් කියන්නේ පාකරවල කියනවා මේ අහවල් හන්දියේ ආයුධ රැගත් යුද හමුදා රථයක් තියෙනවා. අර ඔන්න නිකන් දැන් නීම අඳුන් නීමක් කරනවා. හරි ඕකේ කියලා ඒකට කියනවා. ඒ රූට් එකේ තියෙන ඕන දෙයක් කියනවා. ඔව් ඔව්. ගස් සෙනගින් තනක් තියන්න ඕන ඔතන අවසන් ගොඩක් සෙනග ඉන්නවා කිව්වම ඕකේ කියලා හිතනවා. ඒ වගේ පෙර දැනුම් දීමක් හැමතිස්සෙම යනවා යන ගමන්. අපේ ප්‍රථම විධායක ජනාධිපතිතුමා ජයවර්ධන මහත්මයා හොඳට පොතපත ඇසුරු කරපු කියවපු කෙනෙක් කියලා අපි අහලා තියෙනවා. ඒ ඇරුණුකොට එතුමාගේ විනෝදාංශ මොනවද? ගීත වලට සමන් දෙනවද? චිත්‍ර ප්‍රදර්ශන ප්‍රදර්ශන බලන්න යනවද? වේදිකා නාට්‍ය රස විඳිනවද? ඒ වෙන විස්තර කියනවනේ. ඔව් දැන් මගේ නෝනා බොහොම මක වැඩ කරගත්තා. එයා ධනපති කාර්යවල ඉන්න ගමන් එයා නිකන් හිටියේ නෑ. එයා ගිහින් එක දේවල් ඉගෙන ගත්තා. තායිලන්තයේදී ඉන්දියාවේදී හැමතැනකම එයා කෙරුවේ ඒකයි. ඔව් මැක්‍රම්. මම රස්සාව කරන අතරතුර එයා මොනවාක් අත්වැඩ අරවා මේවා අත්කම් අරවාම ඔක්කොම ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත දේවල් මෙයා කර එක සැරයක් එයා දැම්මා මේ ප්‍රදර්ශන කීපයක් දැම්මා. එකක් දැම්මා ජයජන සෙන්ටර් කියන එකේම. ඒකේ ජයජන කේන්ද්‍රේ. ඔව් කේන්ද්‍රේ දැම්මා. ඒකට දෙන්නම ජෝඩුවම ආවා ඒක. ඇවිල්ලා හරියට අගය කරලා එන්න ඒ ලේඩිස්ලා ගොඩක් පුරුදු කරුවා එහෙම. මේ රටේ ඉන්න අයට ඒ අත්කම් නොමිලේ කියලා දීලා ඒ උගන්නලා ඒකත් සහභාගී කරගෙන ඒගොල්ලන්ගේ නිෂ්පාදනය ඔක්කොම අරගෙන ඇවිල්ලා එක එක දේවල් දාලා හොඳ එක්සිබිෂන් එකක් කරුවා එතන. ඒක විවෘත කරන්න ආවේ එයා. ඔව් එදා ගොඩක් වෙලා රැඳි හිටිය කියලා මං ආවා. ඔව් ගොඩක් වෙලා ඒ කියන්නේ හැමතැනම බල එක එක්කෙනාට කතා කර විශේෂයෙන්ම මැඩම් ආර්යාව මුගක් ආසාවෙන් ඒව බල අතකක ප්‍රශ්න අහා හිටිය මුගක් වෙලා මම සෑහෙනලා ගත කරේ බලාපොරොත්තු වෙන්න බෑ ඉච්චා ඉඳී කියලා. නමුත් හිටියා. ඔව් මෙතුමාගේ ආදරණීය බිරිඳ මාධ්‍යවේදිනියක් ලේඛිකාවක් මේ මාධ්‍ය ශාස්ත්‍රයේ කාගෙත් මේ ගෞරවයට පාත්‍ර වුණ ප්‍රේමා රූපසිංහ මැතිනිය තමයි මෙතුමාගේ
මං ඔව් අපි ඒක ගත්තා. ඔව්. එතුමිය ගිය වසරේ අප අතරින් විය වුණා. ඒ කියන්නේ අපි කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම ඇයට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අරුණකොට ජේ.ආර්. ජයවර්ධන අපි දැන් සඳහන් කරපු මල් මැක්‍රම් ඒ ප්‍රදර්ශන වගේ යනකොට චිත්‍ර ප්‍රදර්ශන මූර්ති වේදිකා නාට්‍ය වගේ ඒවා බලන්න ගිහිල්ලා තියෙනවද යනවද? නිතරම යන්නේ නමුත් කවුරු ඇවිල්ලා හොඳ දෙයක් කිව්වොත් ආරාධනා කරොත් සිතක් වශයෙන් තනියම යන්නෙත් නැහැ. ආර්යවත් එක්ක තමයි යනවා. ඔව්. ඒ දෙන්න තමයි ගියොත්. ඔය මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රගේ නාට්‍ය එහෙම බලන්න ඇති ඒ කාලේ. නමුත් පසු කාලෙක ඉතින් මේ ඒ පිරිසට ඔක්කොටම පහර දීමක් වුණා. ඒක පස්ස වෙලක් ඒක. ඔව්. ඒක ඉතින් දේශපාලනය තමයි ඒකත්. ඔව්. එතකොට අපි අතින් කතා නොවුණු දැන් අපි මම ප්‍රශ්න කරපු වෙනත් සුවිශේෂ ලක්ෂණ තියෙනවද? එතකොට කතා කරන්න අගේ කරන්න දෙයක් තියෙනවා. දැන් ඔය පිටරටවල ලොකු සාකච්ඡාවලට යනවානේ. ඔව්. මට මතක අන්තිම සාකච්ඡාව තිබුණේ බැංගලෝර ඉන්දියාවේ. ඉන්දියා බැංගලෝර වල. සාක් සමිත් එක. ඔව්. ඒක සාමාන්‍ය යන්න දවස් කිහිපෙක ඉස්සෙල්ලා ලොකු කතාවක් හදලා ඒක ප්‍රින්ට් අවුට් කර ගන්නවා. ඒක බෙදන්න ගිහින් ඒ කතාව. ඒක තමයි ඒ නිල කතාව යා කරපු එක. ඊට පස්සේ තමයි බෙදනවා. එහෙම කළා එතන ගියා ඒ සාකච්ඡාව යා කිව්වා මේ ජනාධිපතියෙක් හැටියට මම සහභාගී වෙන අන්තිම සමුළුව මේක. කියලා මේ ඒ ස්පීච් එක ඉවරලා තමයි කිව්වේ. ඒ ස්පීච් මේ සූදානම් කරගෙන ගිය කතාව අවසන් කරලා ඊට පස්සේ මේක ඔෆ් ද රෙකෝඩ් මං කියලා මේ හොඳ කතාවක් කරුවා. ඒක රජීව් ගාන්ධි ඇතුළු ඔක්කොම හිටියේ ඒ සමිතියේ. එදා මීටිමේ සාක් සමිට් එකේ. රාජනායක ගොඩක් හිටියන රටවල් 5-6ක නායක ඔක්කොම. ඉතින් එයා පුදුම සිද්ධියක් මේ මතකයෙන් කිව්වා මේ ඉන්දියානු මේ නිදහස් සටන මේ මහත්මා ගාන්ධි එහෙම කරපුවා නේරු ඔක්කොම එක්ක කරපුවාත් එයා ගිහින් මේ අහවල් සමිතියේ අහවල් තැන තිබුණා. අහවල් සාකච්ඡාවේදී මම හිටියා ඒකදී මෙන්න මෙහෙමත් කිව්වා කියලා කියපු වචන පටන් එයා නිකම්ම මතක සටහනෙන් කිව්වා. කිසිම සටහනක් නැතුව. නිකම් මතකයෙන් තමයි අතීත මතකයෙන් කියලා. මෙතේ කියලා සාකච්ඡාව කරලා ඉවර වෙච්ච ගමන්ම ඒ හිටපු හැමෝම රජීව් ගාන්ධි ඔක්කොම නායකයෝ ස්ටෑන්ඩින් ඕවේෂන් කියලා හිටගෙන අපුඩි ගහන්නේ. අන්න එහෙම විනාඩි 5ක් විතර හෝ ගාලා හොඳ පිළිගැනීමක් කෙරුවා ඒගොල්ලෝ. ඒක අමතක වෙන්නේ අපිට කාටවත්. රාජ්‍ය නායකයෙක් වශයෙන් ඔව් අපිට ලොකු ආඩම්බරයක් වුණා අපිට රටේ. ඔව් ආඩම්බරයක් වියක්තව ඉංග්‍රීසි කතා කරලා. ඔව්. ඊටාම ඔව් පැහැදිලිව නිවැරදිව කතා කරලා ප්‍රසාදයක් ලබා ගත්තා. බොහොම හොඳයි. ඒ කතාවට නම් අන්තිම දක්ෂයි හැමතැනම වෙලෙත්. හැබැයි ලෑස්තිලා තමයි යන්නේ කොහාට ගියත්. කතාවට ලෑස්තිලා තමයි යන්නේ. එතකොට එකම දරුවා රවි ජයවර්ධන ජේ.ආර්.ගේ සම්බන්ධය කොහොමද? නිතර එනවා තාත්තා බලන්න ඒ වගේ? ඔව් නිතර බලන්න එනවා. එයාත් එනවා පෙනි. එයාගේ වයිෆ් හිටියේ නෝනා හිටියේ පෙනි කියලානේ. ශ්‍රී ලාංකික කාන්තාවක්ද? ඔව් ශ්‍රී ලංකාවේ කාන්තාවක් නෑ මම හිතන්නේ පෙනි. ඒ දෙන්න නිතරම මාර නිතරත් ඉන්නවා. පිටිපස්සේ ගයක් තිබුණා ඒකෙත් ඉන්නවා මාකට දැන් නැතේ ඉන්නවා. ඒ ඉන්නවනම් මං කිව්වා අර උදේ තේබ මේසෙට අනිවාර්යයෙන් මේගොල්ලෝ තෙනවා. ඒකට අවිල්ල එතන ලොකු සාකච්ඡාවක් කරන ගමන් තමයි තේබොන්නේ කට්ටිය. ඔය මං කර බෝධිනාගන මහත්තයාත් එනවා. එයාගේ අදහසක් තිබුණේ නැහැ පියපුතු දේශපාලනේ පුතා දේශපාලනට යොමු කරනවා. ආවේ නැහනේ. ඔව් එයා තාමත් නැහැ. හුඟක් කරාට මට මතකයි එයා විවේචනත් කරන ඔය විශේෂයෙන්ම ඉන්දු ලංකා ගිවිසුම ආරම්භ මේ වෙලාවේදී එයා විවේචනත් කරුවා. සම්පූර්ණ විවේචන කරුවා මට අහිලා තියෙනවා. තාත්තාගේ වැඩ පිළිවෙල. තාත්තා මේක ක්‍රියාත්මක කරන්න බැරි ඒක පාක්ෂික ගිවිසුමක් නේද මේක කිඳමන්ද කියලා එහෙමත් කතාවල ඇතුළව තියෙනවා. ඔහු තමයි ස්ටීෆ් එක ගොඩ නැගුවේ නේද? ස්ටීෆ් එක හැදුවා තමයි අගින් මේකට ගිහිල්ලා. ඊශ්‍රායලට ගිහිල්ලා. කීප දෙනෙක් මෙහෙන් එක්කන් ගිහිල්ලා ඒකම ට්‍රේන් කරලා ඊට තමයි මෙහෙ එකක් හදලා කෙනෙක් මේක කිව්වේ තාත්තාගේ ආරක්ෂාවට. තාත්තාව ආරක්ෂා කරගන්න. ඒ කාලේ තිබුණේ LTT එක නෙමෙයිනේ වැඩි තිබුණේ JP එකේ ලොකු මේකක් තිබුණානේ. තර්ජනයක්. ඒ තර්ජනයට තමයි ඒවා කෙරුවේ.
ඒක තමයි අර ඔක්කොම කාර් ඔක්කොම මෙයා කරගෙන යන්නේ ඔක්කොම කරන්නේ ඒ ආරක්ෂාවට. ඒ ආරක්ෂාව නම් උපරිමයට කෙරුව අපරාධ කියන්න බෑ. කවදාවත් ඒක මොකුත් ලැප්ස් එකක් උනේ නැහැ. අඩුපාඩක් උනේ නැහැ. උඩ වෙන උනේ තිබ්බේ නැහැ. හොඳට ගියා ඒක. ඔව් ඔබතුමා මේ වෙනකොට දේශපාලන සහ ගේ ඇසුරේ ලැබපු සහ තානාපති සේවය ඇසුරෙන් ලැබපු දැනුම අපේ රට ගැන විවේචනාත්මක ග්‍රන්ථයක් ලියාගෙන යනවා. ඔව් ඒකත් මම බලාපොරොත්තු වෙනවා. ඒක ගැන පොඩ්ඩක් කියනවනම්. දේශපාලනය ගැන 1947 ඉඳලා අපේ රට නිදහස් වෙච්ච එකයි අද සතේ ඉන්දියාවයි එකම සමසම්බන්ධය කරන ටිකක් සම්බන්ධය කරලා අපි පල්ලෙහාට ගියා ඉන්දියාව ඉස්සරහට ගියා නිදහස් එක්ක. ඒකට වරදකාරයෝ අපේ රටේ ජනතාව අතර හිටියේ නැහැ ජාත්‍යාලයක් තියෙන රට ගැන රට ජාතිය ගැන ඇඟීමක් තියෙන කෙනෙක්වත් හිටියේ නැහැ බලයට ඇවිල්ලා. ඒක නිසා තමයි ඒක උනේ ඉන්දියා ජනතාවට වාසනාවන්තයි. ඒගොල්ලන්ගේ රට 47 ඉඳලා ලැබුවට හුඟක් ඉදිරියට ගියා අපි ගියා ආපස්සට. නමුත් ඒකත් කියන්න ඕන මං මේ රටේ යම් කිසි දෙයක් කරන්න කියලා හදුව එක්කෙනා තමයි ලෝකේ පළවෙනි කාන්ත ආගමැතිනේ සිරිමව බණ්ඩාරනායක මැතිනේ. ස්වයංපෝෂිත පෝෂිත ආර්ථිකයක් කරගෙන යන්න හදුවා. ස්වදේශීය ස්වයංපෝෂිත ආර්ථිකයක් කරගෙන යන්න අපේ සීනි ෆැක්ටරි අපේ ටයර් ෆැක්ටරි අපේ වාහන සංස්ථාව මේ වාහන සංස්ථාව රෙදි ටයර් යනාදී හුඟක් දේවල් හැන්ඩ්ලූම් අත්‍යන්ත රෙදිපිලි හුඟක් දේවල් කෙරුවා. ඒක 7-5ක් ණයට අරගෙන නෙමෙයි. අන්න ඒකයි හපංකම. එයා ඔක්කොම කෙරුවේ පිටට ආධාර සමාජවාදී රටවලින් හුඟක් ආධාර දුන්නා අපිට. සතයක් අත අපි ණය උනේ නැහැ. අන්න ඒක විශේෂයෙන් සඳහන් කර යුතු කාරණයක් එයා ගැන කියනවා. එච්චරයි මේ රට යමක් කරන්න හිතුවේ එච්චරයි. අනිත් අය කරුවේ තමුන් හැදිච්ච විතරයි. එතකොට මට මතකයි ඔබතුමාගේ පොතකින් කියවලා වෙන්න සිරිමාව මැතිනිය ආරාධනක් අනුව ඉන්දියාවට ගිය වෙලාවක ඒ අදාළ සාකච්ඡාව නැතුව ඉතින් මේව මෙහෙව්වා කියලා ඒ රට බලන්න ඒවට මේවට මෙහෙනකොට මං ආවේ රටේ මේ සෞන්දර්ය බලන්න නෙමෙයි. ඔව් හොඳ ප්‍රශ්නයක්. ඔව් ඒ කතාවත් අපි කියන්නේ මම හිතන්නේ 1964 64 ඔව්. ඉන්දු ලංකා සාකච්ඡා. ඒක ලාල් බහදුර් ශාස්ත්‍රී තමයි ඉන්දියාව අගමැති හිටියේ. ඉතින් මේක කීප දෙනෙක් ගිහලා රාජ්‍ය නායකයෝ කාටවත් බරුවගේ මේ ප්‍රශ්න විසඳන ලක්ෂ 9ක පුරාසි භාවයේ අහිමි ඉන්දියන් ජනතාවක් මෙරට හිටියන්නේ ඒ කාලේ. ඒ ප්‍රශ්න විසඳන තමයි ඒ අගියේ. ඒකට ගියා හොඳ නායකයෝ කීප දෙනෙක් ගියා අපේ රටේ ඉන්න. ඒකත් එක්ක ඉතින් මටත් යන්න වාසනාව ලැබුණා. ඒ ගිහිල්ලා සාකච්ඡා කරන්න පටන් ගත්තා දැන්. හරි. සාකච්ඡා කරන පටන් ගරම් පළවෙනි දවසේ දෙවෙනි දවසේ වෙනකොට සාතකයක් තිබුණේ නැහැ. එදා හැන්දෑවේ ඉන්න මේ රාජසාම නිලධාරී කියන්නේ ප්‍රොටෝකෝල් ඔෆිසර් කෙනෙක් ඉන්න ෆොරින් මිනිස්ටර් එකේ විදේශ මාත්‍යාංශේ. එයා ආවා. ඇවිල්ලා ඉවරලා මැඩම් හම්බෙලා මේ මැඩම් අපි ලෑස්ති කරලා තියෙනවා මේ ටුවර් එකක් යන්න. මේ තාජ් බයි මූන්ලයිට් ඔන්නම කීපයක් ඉස්සරහට යන්න ලෑස්ති කරලා තියෙනවා. මේ හෙට අපි ගමන්ට සූදානම් කරලා තියෙන්නේ කියලා. කලින් දාගෙන තිබුණේ සාකච්ඡාව. කලින් දාගෙන තිබුණේ සාකච්ඡාව. මේ සාකච්ඡාවට අමතරව දැන් මේ දෙවෙනි දවසේ මේ කියන්නේ ඒකවල හැදුවේ මේ ඩීවියේෂන් එකක් දැන් මේ කියන්නේ මේ නිකන් බොරුවට මේක රවට්ටන්න. සාකච්ඡාව නැවත අවසන් කරන්න රැවටිල්ලක් කරන්න හැදුවේ. ඒ පාර මට හරි කේන්ති කරා කේන්ති යනනේ. එයාක who told you to organize that trip? I didn't come as a visitor here. I have come for Indo-Ceylon talks. Go and tell the Prime Minister that if he is not prepared to talk about to settle this problem, I will know how to settle it. I am going to, I will be returning tomorrow. කිව්වා මම මූණ අඹුල් කරගෙන ගියා යන්නේ. කවුද ප්‍රොටෝකෝල් ඔෆිසර්. හරි. ඉතින් දැන් ඉතල අපිට කිව්වා මේකොල්ලෝ හැමදාම මේ කළා තියෙන මේ රැවටීම තමයි මං අහුවෙන්නේ ඒකට. අපි එක්ක විසඳගෙන යමු මේක නැත්නම් අපි විසඳගමු අපි ගිහිල්ලා අපි විසඳමු මේ ප්‍රශ්නේ කියලා මේ හරින මේ ඉන්ෆෝම් කරන්න ෆොරින් මිනිස්ටර් අපි එනවා කියලා ඕන අපි දැඩි පිටි ගාලා නැත් වුණා දැන් පැක් කරගෙන යන්න ඕන එතකොට ආය අර නිලධාරිය ආය ආපහු ඉලගිකෝ සභාවෙන්ද දානපුත් මේ අප අකමැතිතුමා කිව්වා තව රවුමක් අපි සාකච්ඡා කරමු කියලා පොඩ්ඩක් ගමන කල් දාන්න කියලා
ඉල්ලීමක් කෙරුවා. ඒ පාර ආයෙ මැතිණිය කිව්වා හරි බොහොම හොඳයි. ආයෙ කියන්න අපි ආයෙ කියනවා දැන් හෙට එන්න නැහැ කියලා කියන්න කියලා. කියලා පටන් ගත්ත සාකච්ඡාව. හරි. පටන් අරගෙන ඒ පාර තමයි ඒ සාකච්ඡාව වුණේ 5,25,000ක් ආපහු යවන්න. 5,25,000. 4,78,000කට කොහෙද මම මතක හිටින්ද? පුරාසි භාවය දෙන්න අපේ රටේ පුරාසි භාවය දෙන්න. ඒක තමයි සාකච්ඡාව. කොටසකට පුරාසි භාවයක් කොටසක් ආපහු වරින්. ආපහු. එතකොට විරුද්ධ පක්ෂ නායක හිටිය රඩසේනායක මහත්මයා. එයා බාන්න ඇත්තට කොච්චර දක්ෂ රාජතාන්ත්‍රික නිලධාරියෙක් කියනවා නම් එයා ටෙලිෆෝන් කෝල් එකක් ගත්තා ඩඩ්ලි මහත්තයාට. විරුද්ධ පක්ෂ නායකයා. එයා කිව්වා මං ආවා මේ මම ආවරේ මෙන්න මේකටයි ඇග්‍රී වුණේ මේ එන්නේ ඒගොල්ලෝ මේකට විකල්පයක් නැහැ. මම මේකට අස්සම් කරන්නයි හදන්නේ මොකද ඔයා කියන්නේ කියලා. එයා කිව්වා ඒක ඕකේ දුන්නා එයා අපරාධ කියන්නේ වේලාවයි. විපක්ෂේ ඉඳලා. ඔව් විපක්ෂේ ඉඳලා එයා කිව්වා හරි ඒක එහෙම කරන්න කියලා. එදා තිබුණ රාජ්‍ය නිලධාරීන්ගේ මේ රාජතාන්ත්‍රික භාවය. වෙන කෙනෙක් කරන්නේ නැහැ නේ. අහංකාරකම උද්දච්චකම මෝඩකම ඉස්සරහට දාලා පැනකට අස්සම් කරුවා කියලා අපි රනිල් මහත්තයාත් කිව්වේ එහෙම ඒකයි කාලේ මේ ආපුවම කැබිනට් එකවත් දාන්න බෑ මොකෙක්වත් දන්නේ නැහැ නේ ඇග්‍රීමන්ට් එක. ආපුවම මම පැනකට අස්සම් කරුවා. ඒ විදිහට කරුවේ නැහැ මේ මොනස. අපරාධ කියන්නේ. අනික සිරිමා බණ්ඩාරනායක මැතිණිය කාන්තාවකවත් වෙලත් එයාගේ තිබුණ පෞරුෂය පෞරුෂත්වය ඒකනේ. ඔව් අපිත් කිව්වේ ඒකයි. මෙයා නොඉන්න කවදාවත් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඔය විදිහට මේගොල්ලෝ ටුවර් එකක් ගහලා ඇවිල්ලා මේ ජොයින්ට් කමියුනිකේ එකක් කියලා ඒකාබද්ධ ප්‍රකාශයක් කියලා අපි සාකච්ඡා කරුවා. තව ඉතින් සාකච්ඡා කරන ඕම තමයි ඉස්සරහ තුනේ එක. ඒ එතනින් ඉවරයි. ඊට පස්සේ ඒක තමයි මේ සැරේ කරන්න හැදුවේ. නමුත් සිරිමාව බණ්ඩාරනායකගේ එඩිටර් කාන්තාවක් නිසා මේක කරන්න බැරුව ගියා අපි විසඳගත්තා. නමුත් ඒක ඊට පස්සේ කඩාකප්පල් කරුවා මේ තොන්න මන් අරගොල්ලෝ මේගොල්ලෝ අත්තවුල් ආන්ලොක් හිටවාගෙන ඒක එහෙම් පිටින් ඇදලා ඒක ක්‍රියාත්මක කරන්න බැරුව ගියා. අපරාධ අවසනාවක් ඒකට. රටේ අවසනාව කරන්න දෙයක් නැහැ. එයාට පුළුවන් දෙයක් කරුවා. ඒක නැත්නම් අපි කනගාටු වෙන ඒක නේද? එහෙම තමයි ඒක තමයි දේශපාලනය තමයි රටේ. මේක විශේෂමක් කියන්න තියෙනවා තමයි. තව විශේෂ ඔව් මට කියන්න තියෙන නම් මගේ තත්ත්වයේ නේට හැටියට සාමාන්‍යයෙන් ලක්ෂයකට එක්කෙනෙකුට හැමෙන් chance එකක් තමයි මට හම්බුනේ. රටවල් පහක තානාපති කාර්යාවල මම සේවය කරුවා. ඒක සාමාන්‍ය කාටවත් නෑ. ඒ රෙකෝඩ් එක කඩන්න බෑ කාටවත් මම. සමාජවාදී වෙන්න ධනවාදී රටවලවත් හිටියා. ඔක්කොම මම පටන් ගත්තේ රුසියාවෙන්. ඔව්. ඊට පස්සේ බැංකොක්. ඊට පස්සේ නිව් ඩෙල්ලි. ඊට පස්සේ ලන්ඩන්. අන්තිමට ඊශ්‍රායල අවුරුද්දක් හිටියා. ඊශ්‍රායලයේ පළම අලුත් එම්බසි පටන් ගත්තේ අපි ගිහිල්ලා. ඒ වෙලාවේ. ඒ එම්බසි කාර්යාලයක් පවා තිබුණේ නැහැ නේද? එම්බසිට කාර්යාලයක් පවා තිබුණේ නැහැ. මොකුත් තිබුණේ නැහැ. අපි ගිහින් තමයි ඔක්කොම බිල්ඩින් අරගෙන මෙයා කළා. මේ මහින්ද වංශයෙන් තමයි ප්‍රධානීපතිවරට ගියා. මහින්ද වංශයෙන්. එයා ඒකත් ඕන මම කියන්න ඒකටත් යන්න හම්බුනේ. මම එතකොට රිටයර් වෙලා හිටියේ. විශ්‍රාම සුවයෙන් ඉන්නේ මම. හරි? එතකොට මෙයා තෝරගත්තා කියලා මම දැකලා මම එයාට සූපතුවත් වෙනවා මම අඳුරන්නේ අපි සූපතනවා කියලා හොඳයි රූපේ කියලා මේ කොහොම ඉන්නකොට එක දවසක් එයා රින් කළා මම ඇහුවා මේ එඩ්වඩ් මේ මාත් එක්ක යන්න කැමති නැද්ද මේ ඊශ්‍රායලට මට ඔයා අරන් ගියා ප්‍රයෝජන පුරුදු කාර්යයක්ව අනේ දෙයිනේ මම මේ රිටයර් වෙලානේ ඉන්නේ මම කොහොමද යන්නේ කියලා හරි ඔයා මට වචනයක් දෙන්නකෝ ඒක මම බලා ගන්නවා කිතු හරි යන්න කැමතිද නැද්ද කියලා මම කිව්වා පුළුවන් නම් අරගන්න මම කැමතියි ප්‍රශ්න නැහැ මම සම්පූර්ණ සහායක දෙන්නම් කියලා මම දැන් මේකෙන් ඒ පාර ලක්ෂ්මන් කදිරාමර කියන විදේශ ඇමතිවරයා ලංකාවට හම්බෙච්ච පාරේනේ හොඳම විදේශ ඇමතිවරයා හැමෝම පිළිගන්නවා විදේශ ඇමතිය කියලා. ඊට ඉස්සෙල්ලා ඉතින් යා ලන්ඩන් වෙලාවක මේ කමියුනිස්ට් මේවා කැටි සමිතිය සමුළුවකට මට යාළඟ සම්බන්ධ වෙලා වැඩ කරුවා ඒ කාර්යාලයට වෙලා එයාත් එක්ක. දවස් දෙකයි හිටියේ හෝටලේ. එතකොට යාර මොන පුදුම මේකක් තියෙනවා කියන්නේ එයා ගිහින් ලංකාවට ඇවිල්ලා අපේ තානාපතිතුමා හිටියේ මේ වික්‍රමසිංහ මහත්තයා මේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා පුතෙක් ඒතකොට සායි කමිෂනර් ලන්ඩන් වල. එයාට ලියුමක් ලියලා බැංක ලොක්කොටම මගේ නමත් කියලා විශේෂයෙන්ම please convey my thanks and best wishes to Mr. Rupasinghe who has helped me or my කියලා. ඒ තරම් නිහතමානී වුණා මේ මාසය මගේ නම කියන්න අවශ්‍ය නැහැ ඒක නමුත් ඒ මගේ නමත් තිබුණා වාසනාව කියන්නේ ඒකයි දැන් ඉඳපු එහෙම තිබෙච්ච නිසා දැන් මෙයා මේ
මහා බන්දුසේන මහත්මයා ගියා හම්බ වෙන දාපව මිනිස් ඇමතුමා හම්බ වෙන පදිරගාමවල හම්බ වෙන ගියාම මේ දැන් ලෑස්තිද ඔව් ලෑස්ති කියලා any problem just one problem කියලා what is the problem I want to take a person who experienced person but he is retired කියලා who is he is one Mr. Edward oh is he the fellow who was working in London කියලා එකපාරට මම අහලා තියෙනවා මම ඒත් එකපාරට යාගේ මගේ නම මතකයට ආවා yes, I know him. You put up a request, I'll approve it and get permission from the cabinet here. The cabinet is not my ganda. Retire. Misram swing in the connect name. Again, and the ban, Raja Mega. Ane pare putia, make up the Matago, Edward, get ready. මේ අඳුනගත්තා නම කිව්වා ක්‍රිස් ප්‍රස්ටන් නෑ ඔයාට යන්න පුළුවන් මම හරි බොහොම ඔස්සේද කියලා එහෙම තමයි අපි ඉස්රායලට ගියේ මම එයාත් එක්ක ඒ ගමන ඒකෙන් අද සීගන මොකද ගතන දාගෙන යනවා අපිට ආසනාවට ඒ වගේ මිනිස්සෙක් ආරක්ෂා කරගන්න බැරුව අපි ආරක්ෂා කරනවා ඒකයි අනගාරු කාරණා අපරාධ පොල් දිනුනේ නෑ ආරක්ෂාවල පිටිට දුර්ලභමක ඒක ආරක්ෂා මතින් ඒ වෙන මම ඒක තමයි තියෙන විශේෂණ කියන තියෙන ඒකයි. ඔව් අපි ඒ වගේම බලන්න මට කියන්න බෑ ඒ වගේම මම රටවල් පහක තානාපේ කාර්යාලවලකින් සේවා කරලා අත්දැකීම් ලැබුවා. මේ හැමදාම මට ප්‍රශංසාව මිසක් වෙනද ලැබිලා නැහැ. හැමදාම මම ප්‍රශංසාව. ඒකෙදි මම මගේ ළමයින්ට මම කියනවා සන්තෝෂයෙන්. ඒ වගේම ඔබතුමා වගේ දැනුමැති උගත් නිහතමානී මහත්මෙක් ආශ්‍රය කරන්න ලැබීම සහ සම්මුඛ සාකච්ඡා ලැබීම කරන්න ලැබීම මගේ වාසනාවක් කියලා හිතනවා. ඒ වගේ ඔබතුමාගේ පොත නිර්මාණය කිරීමේදී මගේ සහයෝගය උපරිමයෙන් මම ලබා දෙනවා. ඔබතුමාට නිරෝගී සුවයත් දීර්ඝායුෂ පතලා ආයුබෝවන් කියලා වැඩසටහන. හොඳයි ආයුබෝවන් ඔබට අනේක වාරයක් ස්තුතියි. ඔබතුමා හින්දා මගේ ඇවිද ගිය දුර පොතත් ලස්සනට මෙයා කරගෙන ඉතිපත් කරන්න හම්බුනේ මම බලාපොරොත්තු වෙන මම ඉස්සරහට ලියන්න දේශපාලන සම්බන්ධ පොතක් 980 නිදහසට වාලා අපේ රට වෙච්ච දේ ඉන්දියාවට වෙච්ච දේ අපේ රට වෙච්ච දේ කියන ලෝක සංසන්දනයක් කළා මම ඒ පොත ලියනවා මම ජීවිතේ හිටියොත් මම බලාපොරොත්තු වෙන ඉක්මනට ඉවර කරගන්න මම කනගාටු වෙනවා මගේ දායපර බින්දන නොයිත් බෙගන් යායිට වෙලට ඉවරයි කරුණ දැස්සේ ඔව් එතුමි ඊටාම කාර්යම කාන්තාවක් අපිට කනගාටුයි අපේ මව්තුමියක් සහෝදරයක් නැතුණා වගේ එතුමියට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා සංසාරයේ හැටි ජීවිතයේ හැටි එහෙම තමයි අපි ඉපදුනොත් සමුගැනීම ජීවිතෙන් අනිවාර්යයි ඒක උපතේම ගෙන එකක් ඒකට කනගාටු වෙන්නේ නැතුව ජීවිතාවබෝධය ලබා ගැනීම තමයි වැදගත් ඔබතුමාට නිරෝගී සුවය දීර්ඝායුෂ පතමින් වැඩසටහන නවත්තනවා. මම රූපදින් මහත්මයා බොහොම ස්තුතියි සහෝදරයා. ඔබතුමාට නිරෝගී ඉන්න බේවා. තාතම් මේ වැඩ කටයුතු කරගෙන යන්න. ධෛර්ය ශක්තිය ලැබේවා. ඊළඟ සරණ ජීවිතය ගන්න.